ලංකාව ඇතුලේ බෞද්ධයන්ට තර්ජනයක් තියෙනවද? ලංකාව ඇත්තටම බෞද්ධ රාජ්‍යයක්ද? ලංකාව බෞද්ධ රාජ්‍යයක ඉඳලා වෙනත් ආගමික රාජ්‍යයක් බවට වෙනස් වීමේ හැකියාවක් ප්‍රවණතාවයක් අවදානමක් තියෙනවද? මේක ගැන පොඩ්ඩක් කතා කරමු. මේ මාතෘකාව කතා කරන්න ගියොත් පොතක් ලියන්න තරම් දවසක් කතා කරන්න තරම් දේවල් තියෙනවා. හැකිතාක් වීඩියෝ එක කෙටි කරන්න ඕන හින්දා පොයින්ට් ෆෝම් එකෙන් විතරක් කතා කරනවා. නමුත් ඒක එහෙම කතා කරලා තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. කරුණාවෙන් ඉල්ලනවා කැමති අය ආයෙ බලලා හරි මේක තේරුම් ගන්න. හේතුව අපිට තියෙන එකම බෞද්ධ රට මෙච්චර නිසා. මේක රැක ගැනීම, මේක පරිස්සම් කර ගැනීම අපේ යුතුයකමක්, වගකීමක්. ඒක දිවි හිමියෙන් අපි කරන්න ඕනි. මේ ගැන කතා කරන්න කලින් මේ බෞද්ධ රටවල් පිළිබඳ ලෝක තත්වය යම් අපි දැනගන්න ඕනි. ලෝකයේ බෞද්ධ රටවල් කියලා නම් කරපු 13ක් විතර තියෙනවා. ඒකේ ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, ලාओසය, භූතානය, මොංගෝලියාව, ජපානය, වියට්නාමය, නේපාලය, තායිවානය, චීනයේ කොටසක් වන මැකෝ රාජ්‍ය සහ දකුණු කොරියාව විදිහට තමයි සටහන් වල තියෙන්නේ. මෙතනිනුත් තේරවාදී බෞද්ධ රටවල් විදිහට ලංකාව, තායිලන්තය, මියන්මාරය සහ ලාओසය නම් වෙනවා. බෞද්ධ රටවල් කියලා නම් නොවුනත් බෞද්ධයන්ගේ ජනගහනය වැඩි වශයෙන් ජීවත් වෙන හෝ විශාල වශයෙන් ජීවත් වෙන රටවල් විදිහට චීනය, ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දුනීසියාව ගණන් ගන්න පුළුවන්. මේවා මෙහෙම වුණාට මේ ආපහු හරි රිපීට් කරලා බලන්න මේ රටවල් වල නම් මේවා මෙහෙම වුණාට මෙහෙම සටහන් වෙලා තිබ්බට මේ වගේ අතීත තත්වයක් එක්ක වර්තමාන තත්වය ගලපලා ගත්තොත් මේකේ දකුණු කොරියාව බෞද්ධ රටක් විදිහට සටහන් වෙනවා. නමුත් දකුණු කොරියාවේ වර්තමාන බෞද්ධ ප්‍රතිශතය 17%යි. මේක 98%ක් විතර තිබ්බ බෞද්ධ ප්‍රතිශතය තමයි මේ දැන් 17%ක් බවට පත් වෙලා තියෙන්නේ. මේකේ අඩුවීම කොච්චරද කියලා තේරුම් ගන්න 2005 දී දකුණු කොරියාවේ බෞද්ධ ජනගහනය 22.8යි, 2024 දී ඒක 17%යි. එතකොට තේරෙනවා මේක ක්‍රමයෙන් අඩු වෙලා මේක 101ක් 2ක් බිඳුවක් වෙන්නත් ඉඩ තියෙනවා. මෙහෙම තමයි බෞද්ධ රාජ්‍යයන් වෙනත් ආගමික රාජ්‍යයන් බවට පරිවර්තනය වෙන්නේ. ඒතර ඉන්දියාව බෞද්ධ රාජ්‍යයක් අතීතයේදී දැන් ඒක හින්දු රාජ්‍යයක්. ඇෆ්ගනිස්තානය දැන් මුස්ලිම් රාජ්‍යයක්. ඉන්දුනීසියාව 98%ක් මුස්ලිම් බෞද්ධයන් ජීවත් වූ රාජ්‍යයක්, අද 101යි. මැලේසියාව බෞද්ධ රාජ්‍යයක්, අද 120ක් දක්වා අඩු වෙච්ච බෞද්ධ ප්‍රමාණයක් ඉන්න රටක්. පාකිස්තානයේ මුස්ලිම් බෞද්ධ රාජ්‍යයක්, අද වෙනකොට මුස්ලිම් රාජ්‍යයක්, බෞද්ධයන් ඉන්නේ 2%ක් පමණ. බංග්ලාදේශය අද ඉන්නේ 1%ක් පමණ බෞද්ධයන් චිතගොන් කඳුකරේ. ඔවුන්ට පවා අධික තර්ජන, මර්දනයන් එක්ක තමයි ඔවුන් ජීවත් වෙන්නේ. ඒ වගේම දකුණු කොරියාව 98%ක් හිටපු බෞද්ධයන් හිටපු රටක්, අද වෙනකොට 17%ක් දක්වා අඩු වෙලා තියෙනවා. මෙන්න මෙතනදී අපි මම උදාහරණ රාජ්‍යයක් විදිහට මේ දකුණු කොරියාව ගන්නවා. මෙන්න මේ අපේ රටට වෙලා තියෙන සහ කරමින් පවතින, අතරම ඉබේ වෙන දෙයක් නෙවෙයි, මේ කෘත්‍රිමව කරමින්, කෘත්‍රිමව කුමන්ත්‍රණකාරීව කරමින් පවතින දේ තේරුම් ගන්න මෙන්න මේ දකුණු කොරියාව හොඳ මොඩල් එකක්. දකුණු කොරියාවේ දැනට වර්තමානයේ 2025 වෙනකොට ආගමික ප්‍රතිශතය ගත්තොත් මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේක හොඳට මතක තියාගන්න. වැඩිපුරම ජීවත් වෙන්නේ නිරාගමිකයන්. ඒ කියන්නේ ආගමක් විශ්වාස නොකරන, ආගමක් අදහන්නේ නැති පිරිස 51%ක්. රටේ ජනගහනයෙන් භාගයකට වඩා ආගමක් නැතුව තමයි දැනට ජීවත් වෙන්නේ. ඊළඟට 31%ක් ක්‍රිස්තු භක්තකයන්, ප්‍රොටෙස්ටාන්ත 20%යි, කතෝලික 11%යි විදිහට 31% හැදිලා තියෙනවා. ඒතර ක්‍රිස්තු භක්තකයන් තමයි දෙවෙනි වැඩිම පිරිස ඉන්නේ 31%ක්. ඊළඟට බෞද්ධයන් 17%යි, සම්ප්‍රදායික ආගම් වල
විශ්වාස කරන 100%ක් විතර ජීවත් වෙනවා. එතකොට මේකේ බැලූ බැල්මට තේරෙනවා මෙතන ප්‍රධාන පංගුව කැඩිලා තියෙන්නේ ආගමක් විශ්වාස නොකරන උදවිය විදිහට. ඒතර මම ආයෙත් කියනවා මේක බෞද්ධ 98%ක් හිටපු රටක දැන් වෙනකොට ආගමක් විශ්වාස නොකරන ආගමක් අවශ්‍ය නැහැ ඒක මොකටද කියලා හිතන 51%ක් ජීවත් වෙනවා. මේක හොඳට ගන්න. ඒතර මේ බවට පත් කරපු ක්‍රමයක් තියෙනවා. මේකට පාවිච්චි කරපු උපක්‍රම තියෙනවා. මේකට පාවිච්චි කරපු කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ දේ එක්තරා අවධියක් තමයි ලංකාව මේ පහු කරමින් ඉන්නේ. ලංකාවට කරමින් සිටින්නේ. මේක කරන්නේ කවුද? කරන්නේ ඇයි? කවුද දායක වෙලා තියෙන්නේ? මේක අහන මේ අපිත් මේකට කොච්චර දායක වෙලා තියෙනවද කියන එක හොඳට තේරුම් ගත්තොත් මේකෙන් මග අරගන්න මේක බේර ගන්න පුළුවන්. මෙතන ඉඳන් තමයි ඇත්තටම වැදගත්ම කොටස තියෙන්නේ. පැහැදිලි කළ යුතු කොටස තියෙන්නේ ඒ වෙලාව අඩු කරගන්න ඕන නිසා කෙටියෙන් කියනවා. නමුත් මේක හොඳට තමන්ම අධ්‍යයනය කරලා කරුණු හොයලා බලලා රිසර්ච් එකක් කරලා බැලුවොත් මේක මෙහෙම නේද වෙන්නේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මේගොල්ලෝ ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයේ ප්‍රධානම දෙයක් තමයි මේ පවතින බෞද්ධාගම ඊටාම සරල කරලා දානවා. ඒක කරන්නේ ඇත්තටම මේ දේශකයාණන් වහන්සේලා සහ දේශකයන් මගින්. එතකොට ඒගොල්ලෝ කරන්නේ ඒ දේශකයාණන් වහන්සේලා සහ දේශකයන් මගින් බුද්ධාගම මේ ශාස්ත්‍රීය ධර්මය බෞද්ධ දර්ශනය ඊටාම සරල සිල්ලර ඉස්ලාම නිකන් අවවාදාත්මක ස්වරූපයෙන් එනවා, ඊළඟට විහිළු ස්වරූපයෙන් එනවා, ජෝක් ස්වරූපයෙන් එනවා. බැලූ බැල්මට ඌ ඇත්ත තමයි නෙමේ හාමුදුරුවෝ කියලා ශ්‍රාවකයෝ පිරිසක් 1000ක් 2000ක් සමහරට විශාල ශ්‍රාවකයන් පිරිසක් ග්‍රහණය කරගන්න උදව් වෙනවා. උදත්තර මේ දේශනාවේම නෙවෙයි ප්‍රචාරක මාධ්‍ය වලින් මේ වෙනකොට නම් සෝෂල් මීඩියා කැම්පේන් වලින් කමෙන්ට් වලින් අප් කරලා දෙනවා මේක. එතකොට ඒ අය මේ බත්තටම බෞද්ධ දර්ශනය එහෙම නෙවෙයි නිකන් හොඳ දේවල් නරක දේවල් කියන්නේ නැහැ ඉස්සල්ලාම. පහර ගහන්නේ නැහැ ඉස්සල්ලාම. ඒවා වෙනම ඊළඟ අවධිය තියෙනවා. එතකොට මේ සාමාන්‍ය හොඳ දේවල් කියනවා බෞද්ධ ආගම වගේ. ඒක බෞද්ධ ආගමම නෙවෙයි. හොඳ දේවල් සම්ප්‍රදායික ආගම් වලත් තියෙනවා, අනිත් ආගම් වලත් තියෙනවා. එතකොට ඊළඟ එක තමයි මේහෙම හරහා බෞද්ධ ආගම එහෙම විශේෂයක් නෑ. මේවා අනිත් ආගම් වල වගේම තමයි වගේ අදහසක් ඒත්තු ගන්නන්න කාන්දු වෙන්න ඉඩ හරිනවා. ඒ කියන්නේ අනිත් ආගම් වගේම තමයි බෞද්ධ ආගම. විශේෂත්වයක් නෑ වගේ එකක්. ඒක දෙවෙනි පියවර. ඊළඟට මේ බෞද්ධයන් මේ කොටස් වලට කඩා ගන්නවා. ඒ කියන්නේ බෞද්ධයන් විදිහට නෙවෙයි, මේ ආගමික නිකායන් විදිහටත් නෙවෙයි, සම්ප්‍රදායන් විදිහටත් නෙවෙයි, මේ අර සරල සුමට අර ගොම්පාට් කතා කරන, ඒ කියන්නේ අර ධර්මය නොවන ගොම්පාට් ධර්මයක් වගේ එකක් හදාගත්ත යම් යම් කුලකවලට කඩා ගන්නවා. මම මෙතෙන්දී නම් සඳහන් නොකර ඉන්න උත්සාහ කරනවා. ඒක මටත් පෞසිද්ධ වෙන සහ ඒක නොකළ යුතු දෙයක් යයි මම අද විශ්වාස කරන නිසා එහෙම කඩා ගන්නවා මේගොල්ලෝ. ඒගොල්ලෝ තර්ක කර ගන්නවා ඊළඟට. තමන්ගේ ස්වාමීන් වහන්සේ දේශකයාණන් වහන්සේව බේරගන්න තර්ක කරනවා. කොටස් වලට බෙදිලා අර හැලි ලියා ගන්න මට්ටමට එනවා. ඊළඟට මේ තව පියවරක් තමයි කරගෙන යන එකක් තමයි මේ ධර්මයේ විකෘති කරන එක. ශාස්ත්‍රීය ධර්ම කාරණාම කතා කරන, නමුත් ඒවා විකෘති කරන, ඒවට චැලෙන්ජ් කරන පිරිසක් බිහි කරනවා. ඒක අර ධර්ම සාකච්ඡාමය ස්වරූපයෙන් නෙවෙයි, ධර්ම විකෘති කිරීම. ඒක හිතලා බලන්න කවුද මේ දැනට සමාජයේ විශේෂයෙන් සෝෂල් මීඩියා වල මාධ්‍යවල ධර්මයේ විකෘති කරගෙන යන්නේ කියලා. ඊට අමතරව මේක තද්ද බල විදිහට මේක දැන මේ වෙද්දී ඒක ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ඊට එරෙහිව හෝ සංවිධානාත්මකව හෝ ඇත්ත ධර්මයේ දේශනා කරන අයට පහර දීලා
විනාශ කරලා ඒගොල්ලන්ට අවස්ථාව නොදී ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා ඩවුන් කරමින් චරිත ඝාතනය කරමින් කැම්පේන් එකක් යනවා මේකට කොහොම හරි ගොඩ දාගන්න ඕනි කියලා වැඩ කරන අයට. ඊළඟට මේකෙම තව කොටසක් තමයි මේ බෞද්ධ දර්ශනයේ බෞද්ධ සාහිත්‍යයේ සමහර විට බෞද්ධ දේශකයන් අතීතයේ හිටපු සහ වර්තමානයේ මේ ආසන්න කාලයේදී හිටපු දේශකයන්න් වහන්සේලා විසින් කියපු සටහන් වෙලා තියෙන වගේ වැරදි උලුප්පා දක්වනවා. මේ නිර්මල බෝධ ධර්මයේ වැරදි නෙවෙයි. එක්ක සාහිත්‍යමය කොටසක්, එක්ක අලංකාරමය කොටසක්, එක්ක සංස්කෘතිකමය කොටසක්, එක්ක බෞද්ධ ආගම Tamanට තේරෙන විදිහට දේශනා කරපු හොඳ නමක් දිනාගත්ත දේශකයන්න් වහන්සේ කෙනෙක් දේශනා කරද්දී එතන පොඩි කන්ට්‍රවර්ෂල් තැනක් වගේ කියපු එකක් උලුප්පා දක්වලා දෙනවා. එතකොට අර අවිනිශ්චිත බවක් ඇති වෙනවා බෞද්ධයන් තුළ. එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ වැරදි උලුප්පා දැක්වීමේ මේක වැරදි උලුප්පා දක්වපු යාන්ත්‍රණයක්. මේක කැම්පේන් එකක් විදිහට මාස් ස්කේල් කැම්පේන් එකක් විදිහට තමයි විශේෂයෙන්ම දැන් සෝෂල් මීඩියා භාවිතා කරමින් වර්තමානයේදී මේක වෙන්නේ. ඊට අමතරව අතීතයේදීත් පාවිච්චි කරපු දැනටත් හිමින් ක්‍රියාත්මක වෙන මුදල් ලබා දීලා අන්‍යාගම්කරණය, ඊට පස්සේ මාධ්‍ය සහ මාධ්‍ය වලින් කරන බෞද්ධයන් මර්ධනය, ශාරීරික අඩංතේට්ටම් වලින් කරන බෞද්ධයන් මර්ධනය මේක නෑ කියලා හිතෙයි. නමුත් ස්වාමින් වහන්සේලාට පහර දීම්, ආගමික බෞද්ධ සංවිධාන වලට පහර දීම් ඒවා සිද්ධ වෙන්නේ නැත්තේ නැහැ. ඒවට මාධ්‍යවල ඉඩක් විතරයි නැත්තේ. නමුත් දැනටත් මේ ෆිසිකල් හැරස්මන්ට් කියන එක සිද්ධ වෙනවා. ඊළඟට කරන දෙයක් තමයි මේවා අනිත් ආගම් වගේම තමයි මේක අලුත් දෙයක් නෙවෙයි කියලා ඉස්මතු කිරීම. තව කොටසක් මෙතන කරගෙන යනවා මේ ඇත්තටම අපිට හොඳින් හිටියනම් ඇතිනේ මොකටද අපිට ආගමක්. හැම ආගමකින්ම කියන්නේ හොඳින් ඉන්න කියලානේ. ඇයි අපිට විශේෂයෙන් ආගමක් අපි හොඳින් ඉන්න වැරදි නොකර හිටියනම් ඉවරයි නේද? පව් නොකර හිටියනම් ඉවරයි නේද? ඕක ඔක්කොගෙම කියන්නේ ওই ටිකනේ. අපිට විශේෂයෙන් ආගමක් අවශ්‍ය නැහැ කියන මේ निराගමික එක ස්වාමින් වහන්සේලා ලව්ව තාම කියවන්නේ නැහැ. මේ ගිහි විශේෂයෙන්ම මේ තරුණ ජෙන්සි තරුණ ප්‍රජාව අතර මෙන්න මේ निराගමික කතාන්දරය රාජ්‍ය අනුග්‍රහයෙන් සහ අනුග්‍රහයෙන් තොරව රාජ්‍ය නොවන සංවිධානවල අනුග්‍රහයෙන් මෙන්න මේක පළපදියම් කරගෙන යනවා. ඊට අමතරව ඇත්තටම බෞද්ධ ආගමට තියෙන රාජ්‍ය අනුග්‍රහය දුර්වල කර දැමීම. මේක දකුණු කොරියාවේ තාම සූක්ෂමව දක්ෂ ලෙස සාර්ථකව කරා. මේක තමයි ඒගොල්ලන්ගේ කූට ප්‍රාප්තිය වගේ තැනකට ගේන්න ඒගොල්ලන්ට පුළුවන් උනේ රාජ්‍යය බෞද්ධ ආගමෙන් ඉවත් කරා. එතකොට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. එතකොට ඒක කමක් නෑ වගේ කාට හරි සඳහන් වෙන්න පුළුවන්. මොකටද ආය බෞද්ධ ආගමට විශේෂයෙන් අනුග්‍රහයක්. නමුත් එතනින් නතර වෙන්නේ නැහැ. බෞද්ධ ආගමයන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නැති වුණාට අන්‍යාගමිකයන්ට ඊටාම ප්‍රබල ප්‍රාග්ධනය පොම්ප කිරීමක් අන්තර්ජාතිකව සිද්ධ වෙනවා. මුස්ලිම් ආගමට සහ ක්‍රිස්තුආනි ආගමට අන්තර්ජාතිකව සංවිධාන සහ රටවල් වලින් විශාල වශයෙන් ප්‍රාග්ධනය මුදල් පොම්ප වෙනකොට බෞද්ධයන්ට එහෙම වෙන්න තියෙන එකම තැන රාජ්‍ය වෙනකොට රාජ්‍ය බෞද්ධයන්ගෙන් ඉවත් වෙනකොට අර දුවන්න බැරි කෙනෙකුයි විශාල ශක්තිමත්ව දුවන්න පුළුවන් කෙනෙකුයි තරඟයට දාපුවොත් මොකද වෙන්නේ කියලා මං හිතන්නේ අලුතෙන් කියන්න ඕනේ නැහැ. දුවන්න පුළුවන් කෙනා දිනනවා, දුවන්න බැරි කෙනා පරදිනවා. එතකොට මේක මේ ඉතා කෙටියෙන් පොයින්ට් ෆෝම් එකෙන් කිව්වේ. හිතලා බලන්න මේක නෙවෙයිද මේ දකුණු කොරියාවට කරපු දේම නෙවෙයිද අපිට කරන්නේ. මේක හෙට වෙන්නේ නැහැ, 2026 දී වෙන්නේ නැහැ. 2050 එක ඉලක්කයක් ඒගොල්ලන්ට ඇති, 60 එක ඉලක්කයක් ඇති. පළවෙනිම දේ තමයි සරල කරලා සමාන කරලා අනිත් ආගම් වලට निराගමික කරලා ඒ निराගමිකයන් අනිත් ආගම් වලට මේ කුමන්ත්‍රණය මෙහෙවන ආගම් වලට හරව ගන්න තමයි. සමහර විට 2025 ඉඳන්
2100 වෙනකොට මේක ඒගොල්ලෝ සාක්ෂාත් කරගන්න ඉඩ තියෙනවා. අපි මේක තේරුම් අරන් මේක මගහැරියේ නැත්තම්.